ගෙදර තියෙන දේවල් වලින් පොඩි බෝට්ටුවක් හදාගන්න විදිය ගැන. ඉතින් මේක RC වගේ තමයි. ඉතින් මෝටර මුකුත් ඕනේ නැහැ. රබර් බෑන්ඩ් වලින් තමයි වැඩ කරන්නේ. ඉතින් මේ මගේ channel එක like කරන්න කියලා ඉතින් මගේ මේ පළවෙනි වීඩියෝ එක මේක. පොඩි අඩුපාඩුකම් ඇති. ඉතින් ඕගොල්ලන්ට ඒව හදාගන්න ඉතින් මම හදාගන්න බලනවා. කැමරාවෙන් චුට්ටක් quality අඩුයි. මොකද ස්ටෑන්ඩ් එකක් ගන්න මම මේ පිටියට හේතු කරගෙන තමයි. පිටියට හේතු මෙතනට හේතු කරගෙන මම මේ වීඩියෝ ගන්න පොඩ්ඩක් ඒක ඉතින් පොඩ්ඩක් ඉතින් මෙයා වේටින් එක අවුලක් වෙන්න කරගන්න එපා ඉතින් ඔයගොල්ලෝ. ඉතින් අහනවා අපි වීඩියෝ එකට යන් ඉතින් මම ඕගොල්ලෝ හදන විදිය ගැන කියන්නේ. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ ගන්න. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ ඕගොල්ලන්ට ගන්න ඕනි මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. ඉතින් මේ තියෙන දේවල් තමයි ඕගොල්ලන්ට ඕනි වෙන්නේ මේක හදන්න. ඉතින් වීඩියෝ එකට යන් ඉතින් මම වීඩියෝ එක දාන්නම් ඉස්සරහට. ඉතින් අඩුපාඩු දෙනවා මේකේ තියෙනවා. ඉතින් බලන්න ඕගොල්ලෝ. මෙන්න මේ වගේ යෝගට් හැන්දේ මම ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා තියෙන්නේ මේ ගන්න ඕනි දේවල් මොනවද කියලා දාලා තියෙන්නේ තමයි දාන්න අමතක වෙච්ච දේවල් තියෙනවා ඔයගොල්ලෝ මෙතන බලා ගන්න. ඉතින් මේ වගේ යෝගට් හැන්ද දෙකක් ඕනි, රබර් බෑන්ඩ් ටිකක් ඕනි, සාමාන්‍ය රබර් බෑන්ඩ් 4ක් වගේ ඕනි වෙනවා. ඊට පස්සේ පොඩි පේපර් කටර් එකක් ඕනි, තව අයිස්ක්‍රීම් කෝටු දෙකක් ඕනි. මේ අයිස්ක්‍රීම් කෝටු දෙකක් ඕනි. තව මේ වගේ පොඩි බෝතලයක් ඕනි. ලොකු බෝතල් ගන්න එපා. ලොකු බෝතල් වල වැඩ ගන්න සාමාන්‍ය මෙන්න මේ සයිස් එකේ වගේ බෝතලයක් ගන්න ඕනි. ඔයගොල්ලෝ ගන්න මේ සයිස් එක හොඳ මූඩිය තියෙන බෝතලයක් ගන්න ඕනි. ඉතින් තව අපිට ඕනි වෙනවා මෙන්න මේ විදිහේ ග්ලූ ගන් එකක්. ඉතින් මේ ග්ලූ ගන් එක ඕන වෙන අලව ගන්න. නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් සුපර් ග්ලූ ගන්නත් ගන්න. මගේ ළඟ දැන් සුපර් ග්ලූ නෑ. මේ ග්ලූ ගන් එකක් තමයි තියෙන්නේ. ඉතින් තව මගේ ළඟ මේ ග්ලූ ගන් වලට ගන්න අර ගම් පටයක් තියෙනවා. ඉතින් ඒ ටිකෙන් තමයි අපි හදා ගන්න ඕනේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් කොහොමද තේරෙන්නේ? ඉතින් අපි හදන්න පටන් ගමු. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට මේ අයිස්ක්‍රීම් කෝටුව ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ. ඉතින් කැමරාවට නම් ඉතින් මේ තියෙන අයිස්ක්‍රීම් කෝටුව. ඉතින් මේ අයිස්ක්‍රීම් කෝටුව ඔයගොල්ලෝ ඕනි පැත්තක් කපා ගන්න පුළුවන්. හැබැයි මේ එහෙම සම්පූර්ණයෙන්ම කපා ගන්න ඕනි අපි මේකේ. සම්පූර්ණව කපා ගන්න නැහැ. මෙන්න මෙතන තියෙනවා මේ පොඩි මම මෙහෙම කට්ටයක් කපා ගන්නවා. ඉතින් මෙන්න මෙතන මම පොඩි කට්ටයක් කපා ගන්නවා. ඉතින් මම කට්ටයක් නම් කපා ගත්තා. ඉතින් මේ පේනවනේ ඔයගොල්ලන්ට මේ. දැන් ඒ විදිහට මම මේ අනිත් අයිස්ක්‍රීම් කෝටුවේ කට්ටයක් කපාගෙන තිබ්බා. මේ බලන්න මේ. ඒ විදිහට මම අනිත් අයිස්ක්‍රීම් කෝටුවේ කට්ටයක් කපා ගත්තා. දැන් මේ විදිහට අපි අයිස්ක්‍රීම් කෝටුව දෙක තියාගෙන රබර් බෑන්ඩ් එක ගන්නකොට ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට රබර් මෙහෙම හොඳ රබර් බෑන්ඩ් එකක් ගන්න කැඩෙන්නේ නැති විදිහට හොඳ හයිය රබර් බෑන්ඩ් එකක් ගන්න. එතකොට මේ දෙක අරගෙන ගිහලා ඔයගොල්ලෝ ඉස්සලාම මෙන්න මේ දෙක මෙහෙම එක ගන්නට තියාගන්න. වරලා මෙන්න මේ විදිහට තමයි හදා ගන්න. මේ පැත්තට මෙන්න මෙහෙම තියාගන්න එපා ඔයගොල්ලෝ කොහොත් න. මෙන්න මේ විදිහට මේ කප් එකේ මෙන්න මේ පැත්තේ මේ විදිහට තියාගන්නද එකක් මෙන්න මේ පැත්තට හරවලා තියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට තියාගන්න. අන්න එන එක තමයි අපි මෙන්න මෙතනට හයි කරන්න යන්නේ. ඉතින් ඒක හයි කරන විදිහ නම් අපි බලමු. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඉස්සලාම මෙන්න මේ විදිහට මේ දෙක ගන්න. මේ කෝට් අයිස්ක්‍රීම් කෝට් දෙක අරගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට පේන්නේ නැත්නම් බඩු ටික මෙන්න පෙන්නන්නම්. ඉතින් පොඩ්ඩක් ඉතින් අපි ලෙවලයි මොකද කියවොත් ඉතින් මම අලුතින් වීඩියෝ එකක් දාන්න නිසා ඔන්න ඔය විදිහට තමයි බඩු ටික තියෙන්නේ. ඉතින් හරි අපි එහෙනම් වීඩියෝ එක කරමු. ඉතින් මේ බඩු ටික හරි එහෙනම් මම දැන් ඉතින් ටික පෙන්නන්නම්. හරි එහෙනම් ඉතින් ඉස්සෙල්ලාම මෙන්න මේ ගම් මේක බෝතල අරගෙන ඉවරලා මෙන්න මේ පැත්තෙන් ඔයගොල්ලෝ ග්ලූ ගම් හරි සුපර් ග්ලූ හැටියක් දාගන්න. මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට අලව ගන්න ඕනේ ඔයගොල්ලෝ. දැන් මම මෙන්න මේ විදිහට දාගත්තා. මෙන්න මේක ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන කට්ටේට තමයි දාගන්න ඕනේ ගම් ගාගන්නකොට. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ට්විස්ට් ස්ටික් එකෙත් මෙන්න මේකෙත් මේ අයිස්ක්‍රීම් කෝටුවෙත් මම මෙන්න මේ පැත්තේ මේ කට්ට කපාගත්ත පැත්තේ අනිත් පැත්තේ මම ගම් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ ගම් ගාගෙන ගිහලා මම මේක මෙන්න මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට මෙන්න මේ අතර මෙන්න මෙහෙම ගාන්ට අලව ගන්න ඕනේ. මෙන්න මේ දෙහි හිටින විදිහට මෙහෙම ගාන්ට අලව ගන්න. ඉතින් මෙන්න මේ විදිහට ගාන්ටම අලව ගන්න ඕනේ. මේක ඉතින් ඕනි කෙනෙක් කරගන්න පුළුවන්. ඉතින් අන්න මේ විදිහට ගාන්ට අලවගෙන මේ පැත්තට හරව ගන්න ඕනේ. ඊළඟ එකෙත් අන්න මේ විදිහටම අලව ගන්න. මේ ඊළඟ එකෙත් මේ විදිහටම මෙන්න මේ කෙලින්ම මෙන්න මෙතන තියෙන මෙන්න මේ කට්ටේ තමයි ගන්න ඕනේ ඊළඟට. එකක් මේවා හතරක් පහක් තියෙනවා මෙතන. පහෙන් තුනක් තියලා දෙවෙනි එකේ මේ විදිහටම ගා ගන්න. මෙන්න මේ මම ගාන පැත්තෙම ගා ගන්න ඕගොල්ලෝ. මේ මම ඔයගොල්ලන්ට පෙන්නනවා ඉතින් ඒක. ඊට පස්සේ ඊළඟ එකෙත් මෙන්න මේ පැත්තෙම මෙහෙම ගා ගන්නවා. මම බලා ගන්න ඕනේ මම ගා ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මෙහෙම මුල් පේනවා මෙන්න මෙහෙම මේ දෙකම මෙන්න මෙහෙම එක ගානට තියලා මෙන්න මෙහෙම කරලා සෙට් කර ගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මම මේ දෙකම හයි කරගත්තා. මම දැන් මේ දෙකම මේ හයි කරගෙන තියෙන්නේ. දැන් ඊට තව ගම් ටිකක් දා ගන්න ඕනේ. ඉතින් මේක ගම් නැති. ඉතින් ගම් නැති චුට්ටක්. හරි මෙන්න මේ විදිහට ගම් ගා ගන්න ඕනේ. ඔයගොල්ලෝ පේන දැන් ගම් ගා ගත්තා මෙන්න මේ දෙක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් බෝතලයට සෙට් වෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ දෙක මෙහෙම සෙට් වුණාට පස්සේ ඉතින් ඔයගොල්ලන්ට කරන් දී මෙන්න මෙතනට මෙන්න මේ පැත්තෙන් රබර් බෑන්ඩ් එකක් අරගන්න ඕනේ. ඉතින් ඕන පේනොත් නෑ මෙන්න මේ විදිහට මෙන්න මේ තියෙන මෙන්න මේක අතර දාගෙන රබර් බෑන්ඩ් එක දාගෙන මෙන්න මෙහෙම මේ පැත්තෙන් බෝතලේ සූඩි පැත්තේ මෙන්න මේ විදිහට දාගන්න රබර් බෑන්ඩ් එක. ඒ නම් දාගන්න රබර් බෑන්ඩ් එක මෙන්න මෙතන දාගන්න. මොකද මේක හයියට තමයි දාගන්න රබර්. ඊට පස්සේ මෙතනින් තදින් අල්ලගෙන මේ දෙක ගැලවෙන්න දෙන්න එපා. ගැලවුණොත් ඔයගොල්ලෝ අනාතයි.
ගැලවුණොත් ඉතින් ඕගොල්ලෝ මේක හදා ගන්න වෙන්නේ එක ගානට තියා ගන්නත් ඕනේ. ඉතින් මේක මෙහෙම තියෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේක මෙන්න මෙහෙම කරලා ඇදලා හොඳ හයියට හිටින විදිහට මෙන්න මෙහෙම රබර් බෑන්ඩ් එක දා ගන්න ඕනේ. ඔන්න ඔහොම කරලා දා ගන්න ඕනේ. දැන් මම ඒ වගේ තව රබර් බෑන්ඩ් එකක් දාගෙන එකක් මදි මේකට මට. මේක තද මදි තව තද වෙන්න ඕනේ මේක හොඳට. මේ මට මෙන්න මේ විදිහට තියෙන එක දැන් මේක තව තද වෙන්න ඕනේ. දැන් මම තව ගම් රබර් බෑන්ඩ් එකක් දා ගන්නවා. මේ රබර් බෑන්ඩ් එක මෙන්න මේ විදිහට රබර් බෑන්ඩ් එක ඔන්නම කළා දා ගන්නවා. ඔයන්ට දා ගන්න පුළුවන් මේ පැත්තෙන් රබර් බෑන්ඩ් එක. ඔන්න මම රබර් බෑන්ඩ් දෙකක් දාගත්තා. දෙවෙනි රබර් බෑන්ඩ් එක මම මෙන්න මේ හරියට වගේ වෙන්න දාගන්නේ. මොකද කිව්වොත් රබර් බෑන්ඩ් එක ටුට්ටක් පදට හිටින්න ඕනේ මේක. මෙන්න මේ විදිහට දෙපැත්තටම දාගත්තා. ඊට පස්සේ ආයෙ ගම් ටිකක් අරගෙන ඔයගොල්ලෝ ගා ගන්න ඕනේ මෙන්න මේ රබර් බෑන්ඩ් එකේ චුට්ටක්. මොකද කිව්වොත් රබර් බෑන්ඩ් එක එහෙ මෙහෙ යන්න ගන්නවා මේව වෙලා. ඒක මෙන්න මේ විදිහට ගම් චුට්ටක් ගා ගන්න. මාත්‍රින් පොඩ්ඩක් ගා ගන්න ඉතින් ගම් පොඩ්ඩයි ගා ගන්න ඕනේ ඉතින් ඔයගොල්ලෝ මේකට. ඔයගොල්ලෝ සුපර් ග්ලූ වගේ ගන්නවා නම් සුපර් ග්ලූ වගේ දානවා නම් මේකේ අලවල ටිකක් අතපත ගන්නවා ටිකක් කියලා අල්ලන් ඉන්න වෙනවා. මොකද කිව්වොත් වේලෙන් ටිකක් වෙලා යනවා. සුපර් ග්ලූ නම් මේව නම් ග්ලූ ගන්න නම් වේලෙන ඉජහට ඉතින් තටමන්න ඕනේ නැහැ මේකේ. ඔන්න ග්ලූ ගන්න තියනවනේ හොඳයි ඉතින්. දැන් මම මෙන්න මේකේ දාගත්ත එක තියෙනවනේ. දැන් මම මේකේ අවර පෙත්ත හදාගන්න ඉතින් ඔයගොල්ලන්ට කියා දෙන්න යන්නේ. ඉතින් මේක ඔයගොල්ලන්ට මම පේනවත් දන්නේ මෙන්න බලන්න. මෙන්න මේ විදිහට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මෙන්න පේනවා දැක්කද? මෙන්න මේ ආකාරයට දාගන්න ඕනේ. මගේ එකේ මේ රබර් බෑන්ඩ් එක මම අලවගත්තා. මෙන්න මෙතනින් මෙහෙම අලවගෙන තියෙන්නේ මේ පැත්තේ පොඩ්ඩක් හෙල්ලෙනවා මගේ එකේ. ඒක මේකත් එක්කන හොඳට තදට වැටෙනවා ඉතින්. මෙන්න මෙහෙට ගහ ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ කට්ට දෙක තියෙනවා මේ. ඔයගොල්ලෝ පේනවද දන්නේ මෙන්න මෙතන මේ කට්ට දෙකක් තියෙනවා. ඔන්න කට්ට දෙක ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කපා ගන්න මම කියවුවා. මේ විදිහට කපා ගන්න ඕනේ මෙන්න මේ විදිහට ගන්නටම. ඊට පස්සේ මේ දෙක අලව ගන්න එක විදිහ දැන් මම අලවල. ඉතින් දැන් අපි මේ හදාගත්ත එක අපි පැත්තකින් තියමු. දැන් මේ දෙක අවර පෙත්ත හදාගන්න විදිහ බලමු. ඉතින් අවර පෙත්ත හදාගන්න මෙන්න මේක ගන්න ඕනේ අපි මේවා දෙක. ඉතින් මොනවා අපි මට වැටෙනවා. මෙන්න මේ විදිහට මේ දෙක අරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ දෙක අරගෙන ගිහලා මේ යෝගට් හැඳි දෙක තියෙනවා. යෝගට් එක හැන්දක් මෙන්න මේ විදිහට මෙන්න මේ පැත්තට. ඕගොල්ලෝ පේනවද දන්නේ? ඉතින් මම ඕගොල්ලන්ට තියලා දෙන්නම්. මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ යෝගට් හැඳි දෙක මෙන්න මේ විදිහට එක හැන්ද මේ පැත්තට මේ පැත්තට තියලා අලවන්න එපා. කොහෙද මේ යන්නේ මේ ඔයගොල්ලෝ හදන බෝට්ටුව ඉස්සරහට මොකද කිව්වොත් යෝගට් හැඳි දෙක මේවා වෙනවා. මෙන්න මේ විදිහට තියා ගන්නත් ඕනේ. ඊට කලින් ඔයගොල්ලෝ දැන් මේ දාන මෙන්න මේක තියනවනේ. මෙන්න මේකේ මෙන්න මෙහෙම තමයි එන්නේ. හරිද? මේක ගොඩක් දිගට දාගන්න ඕනේ. දිගට දාගත්තා මෙන්න මෙතන වදින්න වගේ තියෙන ප්‍රමාණය වැඩි. ඉතින් අපි මේක කපාගමු පිහියෙන්. පොඩි අය නම් මේක කපනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මේ මෙන්න මේ වගේ පිහුනේ පිහිය පොඩ්ඩක් සැරයි. ඒක නිසා තමයි පොඩ්ඩක් අර පරිස්සම් වෙන්න කියන්නේ. ඉතින් පොඩි අය අත කපා ගන්න හැම පුළුවන්. නැත්නම් ලොකු කෙනෙක් ඉන්න ඕනේ උතනට. මෙන්න මේ විදිහට මෙන්න මෙතනින් මෙන්න මේ හරිය ඔක ඉතල තියලා කපාගමු. ඇති ඔයගොල්ලන්ට තේරෙන එක කපන්න. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න ඔයගොල්ලන්ගේ බෝතලේ 2 ස්ටික් අයිස්ක්‍රීම් කොටුවේ දිග බලලා මේවා කරන්න. ඔයගොල්ලෝ දාන්නේ. මෙන්න මේ ගානට මම කපා ගන්නවා ඉතින් මේක. පොඩ්ඩයි ඒක පොඩ්ඩක්. මෙන්න මේ විදිහට මම කපා ගත්ත එක. ඊළඟ එකත් මම මේ විදිහටම කපා ගන්නවා ඉතින්. හරිද මම මෙන්න මේ විදිහට දෙකම කපා ගත්තා. ඔයගොල්ලෝ පේනවා ඇති මේ. මෙන්න මේ විදිහට දෙකම කපා ගත්තා. මේ ඊට පස්සේ මම මේ දෙක මෙන්න මෙහෙම මේ පැත්ත මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට මේ පැත්තට හිටින විදිහට මම අලව ගන්න ඕගොල්ලෝ පොන්නනම් උඩ අතට කරවලා මේකින් මෙන්න මේ විදිහට තමයි එන්නේ. මෙන්න මේ විදිහට එන්නේ අවර පෙත්ත. දැන් මේක අපි අලව ගමු. ඉතින් ඔයගොල්ලෝ සුපර් ග්ලූ පාවිච්චි කරන සුපර් ග්ලූ ගන්න පුළුවන්. නැත්නම් ග්ලූ ගන්න එක නම් මම නම් ග්ලූ ගන්න එක තමයි ගන්න ඉතින්. මේ ඉතින් ග්ලූ ගන්න එක ඉතින් මම ග්ලූ ගන්න ගාගමු. ඉතින් මම ගාගන්න විදිහ පෙන්නන්න ඔයගොල්ලන්ට. හරි මේ තියෙන කැලේ දෙක තමයි මම කපා ගත්තා අර. ඒ කැලේ දෙකේ මම මේ පැත්ත මෙන්න මේ විදිහට එක කැලලා මෙහෙට අනිත් පැත්ත මේ පැත්ත මෙන්න මේ විදිහට බලපැත්ත එක පැත්තකට වෙන එක හදාගෙන මෙහෙම එකක ගම් ගා ගන්නවා ගම්. මෙන්න මේ විදිහට එකක ගා ගන්නවා. මම ඔයගොල්ලන්ට පේනත් ඇති. මම දැන් මේ ගාගත් එක මෙන්න මෙහෙම කරලා මෙහෙම තියා ගන්නවා. මෙන්න මේ විදිහට තියලා මෙහෙම තද කරනවා. ආයෙ ඔයගොල්ලෝ බොරු කරන්නේ මේ. මේක මෙහෙම හොඳට තද කර ගන්න ඕනේ. මොකද මේක තමයි හොඳ ශක්තිමත් විදිහට තියෙන්න ඕනේ මෙන්න මේක. අවර පෙත්ත හදා ගන්න. මේවා ඉතින් ඉවසලන දර වලින් හදන දේ නිසා මේ පෙනුමක් නැහැ මේක. ඉතින් මේකට හොඳ ලකුණු මට්ටමක් ගන්නත් පුළුවන් කොල්ලෝ. එතන මම රබර් බෑන්ඩ් එක අරගෙන ඔයගොල්ලන්ට වෙන්නනම් අතට දාලා මෙන්න මේ විදිහට තමයි මෙහෙම වැටෙන්න ඕනේ මේක. මෙන්න මේ විදිහට. මෙන්න මේ කට්ට දෙක වගේ පොඩ්ඩක් තියන්න ඕනේ ඔයගොල්ලෝ මෙන්න මෙතනින් මෙහෙම. ඒ දෙක සිට් වෙන්න ඕනේ මේකට. එතන මෙන්න මේක තියෙනවානේ. මේ තමයි මම හදාගත්ත මේවා එක. ඒක ඔයගොල්ලෝ පේනවාද නේද මේක හොඳට මේවා වෙලා තියෙන මගේ මේවා එක. ඉතින් මම මේක තාම ගම් චුට්ටක් ගාගෙන මගේ එකේ ගම්මදී. එතන ගම්මදී. ඉතින් ගම්මදී ඉතින් මම ගම් ටිකක් ගාගත්තා. දැන් ඔයගොල්ලෝ පේනවාද මම ගම් දාලා තින්නේ. දැන් ඔයගොල්ලෝ පේනවාද හොඳට මම ගම් ගාගත්තා. ඉතින් දැන් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි පේන්නේ දැන්.
දැන් මේ මං හදාගත්ත අවර පෙත්තයි බෝට්ටුවයි. මේ තියෙන බෝට්ටුව. ඉතින් අවර පෙත්තයි බෝට්ටුවයි. ඉතින් මේ ටික අයන් කරමු. තව අපිට රබර් බෑන්ඩ් එකක් විතරයි ඕනි. මේ මට රබර් බෑන්ඩ් 3යි ගියේ. ඉතින් අපි ඉතින් ටික බලමු. හදාගත්ත දේ දැන් අපි මෙන්න මේ කෑල්ලට මේක දාගන්න ඉතින් දැන් බලමු. මම ඕගොල්ලන්ට ආයේ කැමරාව අර විදිහට මේ ෆෝන් එක තියෙන මොකද ෆෝන් දාගන්න කැමරාව. ඉන්න උන්ට හරි. ඉතින් දැන් අපි මේ දෙක හදමු ඉතින්. මේක මේ විදිහට අරගෙන ඉල ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට කට්ට දෙයක් මම තියාගන්න කිව්වනේ. අනේ කට්ට දෙයකට මෙන්න මේ පැත්තේ මේක අරගන්න ඕනේ. මෙන්න මේ කපාගත්ත කට්ට දෙකට අපි මෙන්න මේ විදිහට රබර් බෑන්ඩ් එක දාගන්න තියෙන්නේ. මෙන්න මේ රබර් බෑන්ඩ් එක දාගන්න ඔයගොල්ලෝ හොඳට මෙන්න මෙතන හොඳ හයියට අලව ගන්න. මේක හොඳ හයියටම තියෙන්න ඕනේ. මොකද ඒක නැත්නම් හදන බෝට්ටුවෙන් වැඩක් නැහැ. මේක ගලවලා යනවා. මෙතන රබර් බෑන්ඩ් එක මෙහෙම ඇදෙනවා. මෙහෙම ඇදෙනවා මේ. ඔයගොල්ලන්ට ඇහෙනවද ඒ සද්දේ? මේක හොඳට දාගන්න ඕනේ ඔයගොල්ලෝ ඉතින්. ඒක දාගන්න එකේ ඔයගොල්ලෝ ගත්තා. ඒතර බෝට්ටුවේ තියෙන උඩට තියන්න මෙන්න මේ අතට. එහෙනම් මේ පැත්තට තියන්නේ නැහැ යන්නේ නැහැ තිබුවම මේ අතට තමයි තියාගන්න. මේ ඔන්න ඔය විදිහට තමයි හිටින්න ඕනේ. මෙන්න මේ විදිහට හිටින්න ඕනේ. මේ ඊට මෙන්න මේ අවර පැත්ත අරගෙන මෙන්න මේ විදිහට මේක අස්සට දාගන්න ඕනි. මෙන්න මේ විදිහට මෙහෙම එක ඔන්න ඔය විදිහට දාලා කට්ට දෙකට වැටෙන්නේ නැති වෙන දාගන්න ඕනි. ඒකල මෙන්න මෙහෙම කරකවන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔන්නෝම මේ මම පෙන්නන විදිහට මෙන්න මෙහෙම කරකව ගන්නවා අඹර ගන්න ඕනේ එක. ඉතින් මෙහෙම අඹරලා වෙලා මේක මොහොම කළා තැයිම මේ මගේ එක දැන් වදිනවා. මගේ එක තව පොඩ්ඩක් කොට කරන මෙහෙම මේ විදිහට ඔන්නෝම වැඩ කරනවා. ඉතින් මේක ඔයගොල්ලන්ට හොඳ විදිහට හදන්න පුළුවන්. මගේ එක පොඩ්ඩක් මම දාගන්න මගේ එක චුට්ටක් කැපෙනවා. වදිනවා. අන්න ඒක තමයි මම ටික පොඩ්ඩක් මම ගන්න කියලා මෙන්න මේ විදිහට ගත්තා මම ඉතින් චුට්ටක් කපා ගත්තා මෙතන මේ උඩ පෙත්ත හරියෙන් චුට්ටක් කපා ගත්තා නේ මෙන්න මේක මේ විදිහට දාලා ගිහලා මෙන්න මේ විදිහට ගන්න ඕනේ නේ ඉතින් හොඳට අඹරනකොට ඔයගොල්ලෝ පොඩ්ඩක් හිමීට අඹරන්න මොකද ඒක මෙතනින් කඩලා යන්න පුළුවන් මොකද ඒක අයිස්ක්‍රීම් කෝටු එච්චර හයිය නැහැ කියන එක පවුත් දන්න දෙයක් ඉතින් මෙන්න මේ විදිහට තමයි එන්නේ ඉතින් යවන අපේ බෝට්ටුව මෙන්න මේ විදිහට වැඩ කරනවා අරක මෙහෙම දාලා ගිහලා අවර පෙත්ත මෙන්න මේ විදිහට වැඩ කරනවා. මේකට ඉතින් අපි මොනොත් ඕනේ මේක අස්සන කරන්න පුළුවන් ඔයගොල්ලන්ට ඉතින් මේකේ මේ පැත්තට ඉතින් මේ පොඩියට මාළුවෙක් වගේ මේකක් දාන්න පුළුවන්. මාළුවෙක් විදිහට හදන්න පුළුවන්. නැත්නම් මේ විදිහට උනත් ඔයගොල්ලන්ට පාසල් ගෙන යනවා මේ විදිහ තමයි හොඳම එකේ. මේ වෙතලන ද්‍රව්‍ය වලින් හදන්න පුළුවන් හොඳම බෝට්ටුවක් තමයි මේක. ඉතින් ඔයගොල්ලන්ට මම දැන් බෝට්ටුව සහ අවර පෙත්ත පෙන්නන්න මේක තමයි අපි පාරුවට ගන්නවා වගේ අවර පෙත්ත. එහෙනම් ඉතින් යාළුවනේ මම වීඩියෝ එකෙන් එහෙනම් අවසන් ඉන්නම්. මම ඔයගොල්ලන්ගේ දනුක බ්‍රෝ ටෙක්නොලොජි